අද අපේ රෝහලට අවුරුදු 23ක patient කෙනෙක් ආවා. එයාගේ කම්ප්ලේන් එක උනේ එයාගේ බුද මාර්ගය ළඟ රිදෙනවා සහ ඒ ළඟ පොඩි ක්‍රේඩියක් තියෙනවා කියලා. තව ඒකේ සැරව පිට වෙනවා කියලාත් එයා කිව්වා. ඉතින් එක්සැමිනේෂන් වලින් පස්සේ එයාගේ රෝගය ඩයග්නෝස් කළේ ෆිස්ටියුලා ඉන් ඒනෝ. එහෙම නැත්නම් ආයුර්වේද විදිහට බගන්දරා කියලා. ඉතින් මං අද තීරණය කළා ඔයාලත් එක්ක මේ ෆිස්ටියුලා කියන රෝගී තත්ත්වය ගැන කතා කරන්න. What happened in fistula? මේ ෆිස්ටියුලා වලදී ගුද මාර්ගය ඇතුළත සහ ගුද මාර්ගය අවට තියෙන සමාන්තර ඇබ්නෝමල් ට්‍රැක් එකක් නිර්මාණය වෙනවා. මේ ට්‍රැක් එකෙන් මල ද්‍රව්‍ය එළියට එන්න පුළුවන්. ඒකෙන් තවත් ආසාදන ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක වළක්වා ගන්න කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. Number 1, treat anal abscess early. ගුද මාර්ගය ආසන්නයේ සර්ව ගෙඩියාවොත් කල් යවන්න නැතුව හරියට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. Number 2, maintain good anal hygiene. ගුද මාර්ගයේ අවට ප්‍රදේශය අනිවාර්යෙන් හොඳින් පිරිසිදුව තබා ගන්න. ඒ වගේම පිරිසිදු යට ඇඳුම් අඳින්න. ඒ වගේම තමයි anal region එක අවට ප්‍රදේශයේ නිතරම වියලිව තබා ගන්න. Number 3, avoid constipation. බඩ වේලෙන දෙන්න එපා. ඒ සඳහා තන්තු සහිත කෑම කන්න. එළවලු, පළතුරු, කොළ වර්ග, ධාන්‍ය වර්ග වැඩිපුර කන්න. වැඩිපුර තේ, කෝපි බොන එක වගේම ඇල්කොහොල් ගන්න එකත් අඩු කරන්න. Number 4, drink plenty of water. දවසකට වතුර ලීටර් 2.5ක් 3ක් අනිවාර්යෙන් බොන්න. මද රසට වතුර බොන එක ගොඩක් හොඳයි. cool water බොන්න එපා. ඒකෙන් constipation වැඩි වෙනවා. Number 5, avoid වේග ධාරණය. අනිවාර්යෙන් දවසකට එක සැරයක් ඔයා টয়ලට් යන්න ඕන. කියන්නේ ස්ටූල් පාස් කරන්න ඕන. টয়ලට් යන්න ඕන වුණාම කම්මැලිකමට නොයා ඉන්න එපා. bowel habits හදාගන්න. Number 6, avoid prolonged sitting. එක දිගට පැය ගණන් පුටුවේ වාඩි වෙලා ඉන්න එපා. එහෙම හිටියොත් ඔයා ගුද මාර්ගය අවට ප්‍රදේශයට එහෙම නැත්නම් එන රීජන් එකට රුධිර සැපයුම අඩු වෙනවා. එතකොට ඒ රීජන් එකේ මොන හරි තුවාලයක් හරි ඇබ්සස් එකක් හරි ආවොත් හීලින් අඩු වෙනවා. එතකොට ඉන්ෆෙක්ෂන්ස්, ඇබ්සස්, ෆිස්ටියුලා ඇතිවීමේ ප්‍රමාණයත් වැඩි වෙනවා. ඩෙස්ක් ජොබ්ස් ඒ කියන්නේ ඩෙස්ක් එකක වාඩි වෙලා ජොබ් එක කරන අය, ඩ්‍රයිවර්ස්ලා පැය ගණන් එක දිගට වාඩි වෙලා පාඩම් කරන අයට, එක දිගට වාඩි වෙලා කම්පියුටර්ස් වල වැඩ කරන අයට මේ ෆිස්ටියුලා එහෙම නැත්නම් බගන්දරා කියන රෝගිය එන්න තියෙන chance එක වැඩි. ඉතින් හැමෝම මේ කියු දේවල් ෆලෝ කරලා නිරෝගීව සතුටින් ඉන්න. මම ඩොක්ටර් විදුෂාලි ලියනාරච්චි.